අද ලෝකයේ ලෙජෙන්ඩ් ටැටෝ මාස්ටර් කෙනෙක් ගැන කතා කරන්න යන්නේ. ඔහුගේ නම හොරියෝෂි 3. ඔහුගේ ඇත්ත නම නොෂිහිට නකානෝ. 1946 ජපානයේ ශිෂ්‍ය කාලේ උපන්න ඔහු පාසල් ගිය අවසන් කළ මුලින්ම වැඩ කරේ වෙල්ඩර් කෙනෙක් විදියට. තරුණ කාලේ ටැටෝ කලාව ගැන ඇතුළු පිස්සුව කොච්චරද කියනවනම් ඔහු තමන්ටම ටැටෝ කරගත්තේ ඩිස්පොසිබල් චොප්ස්ටික් එකක් එකට බැඳගෙන. පුංචි කාලේ පුල්පොඩි ජැපනීස් ටැටෝ ආර්ට් දැක මොහොතේ ඔහුගේ මුළු ජීවිතේම වෙනස් කළා. ටැටෝ එකක් කියන්නේ පොඩි පික්චර් එකක් නෙවෙයි කියලා පස්සේ කාලේ ඔහු ලෝකෙට පෙන්නුවා. මිනිස් ශරීරයේම කැන්වස් එකක්. ඩ්‍රැගන්, ටයිගර්, පියෝනි මේ හැමදේම එකට බැඳිලා. 1971 දී වයස අවුරුදු 25යි. යොකෝහාමා ගිහින් ලෙජෙන්ඩරි මාස්ටර් හොරිෂෝයි 1 යටතේ ඇප්‍රෙන්ටිස් කෙනෙක් වුණා. ටැටෝ ස්ටුඩියෝ ඉඳගෙන බලාගෙන වැරදි නැවත ඉගෙන ගත්තා. අවුරුදු ගණනාවක් තමන්ගේ ඊගෝ එකට වඩා කලාව ලොක් කරන් ජීවත් වුණා. 1979 දී ඔහුට පරම්පරාවේ නම බාර දුන්නා. හොරියෝෂි 3. හැබැයි මට මේ කතාවේ පුදුමම කොටස මේකයි. ට්‍රැඩිෂනල් ටෙබෝරි ක්‍රමයෙන් මාස්ටර් ලෙවල් එකට ගිය මිනිස්සෙක් 1985 දී රෝමේ ගිය වෙලාවේ ඉතින් ටැටෝ ආටිස්ට්ලා මැෂින් වලින් වැඩ කරන හැටි දැක්කා. ඔහුට තිබුණා කියන්නේ මම මාස්ටර් කෙනෙක් මට මේව ඕනේ නැහැ කියලා. හැබැයි ඌ එහෙම කිව්වේ නැහැ. මැෂින් එක අතට ගත්තා. මුලින් මේක හරියට උඩ වැඩ කරේ නැහැ. ඒක මාස්ටර් කරනත් උඩ අවුරුදු 4ක් 5ක් ගියා. නිකන් හිතන්න ලෝක ගෞරවයට පාත්‍ර වෙන මාස්ටර් කෙනෙක් අලුත් දෙයක් ඉගෙන ගන්නකොට ආයෙත් බිගිනර් කෙනෙක් වෙන්න ලැජ්ජ වුන්නේ නැහැ. ඒකයි හොරියෝෂි 3 ගේ ලොකම සීක්‍රට් එක. ට්‍රැඩිෂනල් එක ඇදහැරියෙත් නැහැ, මොඩර්න් එක ප්‍රතික්ෂේප කරෙත් නැහැ. දෙකම ඉගෙන ගත්තා. 2000 දී යොකෝහාමා වල ටැටෝ මියුසියම් එකක් ආරම්භ කරා. පරණ ටැටෝ ටූල්ස්, මැෂින්ස්, ෆොටෝග්‍රාෆ්, ආර්ට්වර්ක්, පරම්පරා ගානක ටැටෝ හිස්ටරි එක එකතු කරලා ඊළඟ ජෙනරේෂන් එකට තියාගත්තා. ඒ නිසා JK වීක්ලි ලෙසන් එක අද ලෙසන් එක මේකයි. ටැටෝ මැෂින් එකක් ගත්ත පළිට ටැටෝ ආටිස්ට් කෙනෙක් වෙන්නේ නැහැ. හොඳ ටැටෝ එකක් දෙයක් කර පළිට මාස්ටර් කෙනෙක් වෙන්නෙත් නැහැ. මාස්ටර් කෙනෙක් වෙන්නේ ට්‍රැඩිෂනල් එකට ගරු කරලා. හැමදාම ප්‍රැක්ටිස් කරලා. Tamanට වඩා දන්න කෙනාගෙන් ඉගෙනගෙන මාස්ටර් වුණ දවසෙත් ස්ටුඩන්ට් කෙනෙක් වගේ ඉන්න පුළුවන් වුණාමයි. හොරිසෝයි 3 වගේ නමක් හදාගන්න කලින් නමක් දරා ගන්න පුළුවන් සුසු මිනිසෙක් වෙන්නේ. ඒ තමයි JK වීක්ලි ලෙසන් එක. ඔයාලට මේ කේස් ස්ටඩි එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයා කැමති ආටිස්ට්ගේ නම කමෙන්ට් එකක් දාන්න. අපි කියන්නම් එයා ගැන කේස් ස්ටඩි එකක්.